ඔබ මේ එක්වන්නේ සත්‍යය නිවැරදිව ගෙන එන දසත ප්‍රධාන පුවත් සාර සංග්‍රහය සමගින් මම රංගදිනේෂ් අල්විස්. ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් නොමැති බවට පක්ෂ මහලේකම්ගෙන් ප්‍රකාශයක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදු වූ යයි කියන මුල්‍ය වංචාවකට තිදෙනෙක් අත්අඩංගුවට. මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අගෝස්තු 5-6 දිනවලදී. ඇමරිකානු හමුදා බලයනියේ 40,000ක් අඩු කිරීමට එරට රජයෙන් තීරණයක්. පක්ෂය තුළ යම් අඩුපාඩුවක් සිදු වූයේ නම් එය නිවැරදි කර ගනිමින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සූදානම් බව නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ඔහු කියා සිටියේ පක්ෂය තුළ කණ්ඩායම් දෙකක් නොමැති අතර කිසිවෙකු තවත් කිසිවෙකුට කොන්දේසි පැනවීමක් සිදු කර නොමැති බවයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි අඩුපාඩු යමක් වෙලා තියෙනවා නම් ඒ අඩුපාඩු අපි පිළි අරගෙන ඒවා හදාගෙන අපි අලුත් ගමනක් යන්න අද අපි සූදානම් වෙලා ඉන්න බව මම ඊටාම ආදරෙන් තමුන්නාන්සලට කියන්න කැමතියි. මේ උඩ තමයි අපි මේ මැතිවරණය තරඟ කිරීම සඳහා සූදානම් වෙන්නේ. හිටපු නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සංවාදයකට එළඹිලා ඒ පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් ඔවුන් සියල්ලම එකතු කර ගැනීමට අද අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ බලයට ගෙනීම තමයි අද අපේ ප්‍රමුඛ අදහස වෙලා තියෙන්නේ. අපි ඉදිරි මැතිවරණයට මුහුණ දීමට සියලු බලමුළු එකතු කරගෙන ඉන්න බව මතක් කරන්න කැමතියි. අපේ පක්ෂ කණ්ඩායම් නැහැ. අපේ පක්ෂ සියලු දෙනාම එකට ඉන්නේ. කොන්දේසි පැනවීමට පක්ෂයක් ඇතුලේ කවුරුත් කතා කරලා නැහැ. අපේ පක්ෂය මෙහෙවන්නේ පක්ෂ සභාපති හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පක්ෂයේ මධ්‍යම කාරක. ඒ නිසා අපි කවුරුත් එක්කම පාක්ෂික හැටියට සැලකෙන නිසා අපි එකම එක පක්ෂයක් පමණයි. අපි එක්ව තමයි මේ කටයුතු කරන්නේ. අපි මතවාද දෙකක් තිබුණා මම පිළිගන්නේ. ඒක අවසන්. දූෂිතයෝ කියන වචනේ පිළිගන්නේ නැහැ නේ අපි. මම කියන්නේ ඕනෑම කෙනෙකුට චෝදනා එල්ල කරනවා නම් ඒ චෝදනාව අධිකරණයක් ඉදිරියේ විභාගයට භාජන වෙලා විනිශ්චයක් තිබිය යුතුයි. විනිශ්චයක් නැමෙත් තැනක අපිට කතා කරන්න බෑනේ. එක්සත් ජාතික පක්ෂය මේ කාලය තුල රට පාලනය කෙරුවේ වංචාව හා දූෂණය පිළිබඳ වචනය තමයි ඔවුන් ඉදිරිපත් කළ ප්‍රථම කාරණා. මොකදමල්ලා දන්නවා ඔවුන් දින 100 ඇතුලේ නොකරපු දේත් ඒකයි. විශේෂයෙන් මහ බැංකු බැඳුම් කර සිද්ධිය අද ඔවුන් පිටිපස්සෙන් එන ප්‍රධානම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා සිය අදහස් දක්වනු ලැබුවා. හෙළවුරුමේ සන්ධානයේ විධායක සභාව නියෝජනය කරන පක්ෂයක් නොවේයි. නමුත් මැතිවරණයකදී මැතිවරණය තරඟ කිරීම සඳහා සන්ධානගත වෙච්ච දේශපාලන පක්ෂ. එතුමන්ලගේ පක්ෂයට නිදහස් තියෙනවා ස්වාධීනව එතුමන්ලගේ දේශපාලන තීන්දුව ගන්න. ජාතික හෙළවුරුමේ අපිට දැනුම් දීලා නැහැ. හැබැයි අපි දැන් මෙහි කටයුතු හෙට වෙනකොට ආරම්භ වෙනවා සක්‍රිය ලෙස. අපි අද දවසින් පස්සේ අපිට මේ නාම යෝජනා දැන් සකස් කරලා තියෙනවා. වෙනස් කිරීමේ යම් දුෂ්කරතාවයක් එන්න පුළුවන්. නමුත් අපිත් එක්ක කාලාන්තරය තිස්සේ කටයුතු කරපු දේශපාලන පක්ෂ හැටියට එතුමන්ලා අපිට දැනුම් දෙනවා නම් අද දවස් තුලදී අපිට පුළුවන්කම තිබෙනවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා යම් තීරණයක් ගන්න. නාම යෝජනා සකස් කිරීමේදී අලුත් තරුණයින්ට අලුත් විද්වතුන්ට ඒ වගේට නාම යෝජනා ලබා දෙන්න අපි ඒ කටයුතු කරලා තිනවා. ඉතින් ඒ අතර ඉතින් කාලයක් යනවනේ පරම්පරාවක ආවම නේද ඊළඟ පරම්පරාව ගිහිල්ලා යනකොට ව්‍යාපාරිකුත් එහෙමනේ ඉවර වෙන්න ටික කාලයක් යනවා. රහස් පොලිසිය විසින් කොළඹ ටෙලිවිෂන් ආයතනයේ සාමාන්‍ය අධිකාරිය ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලක්ෂ 96ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයේ විසින් එම සැකකරුවන් තිදෙනාව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල වැඩබල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළා. අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය අතර කොළඹ ටෙලිවිෂන් නාලිකාවේ සාමාන්‍යාධිකාරී ප්‍රභාත් එදිරිසිංහ සහ එහි වෙළඳාංශ ප්‍රධානී අසේල ඕපාත මංගල දන්තනාරායන යන අය ඊට අයත්. මෙම සැකකරුවන් තිදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණු අතර අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරද්ද ආප්‍රු මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ ලිපිගොනු වහාම කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එහි ලේඛනාධිකාරීවරයාට නියෝග කර තිබෙනවා. නීතිපතිවරයා විසින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලූ උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විසින් මෙම නියෝගය නිකුත් කළා.
එමෙන්ම අදාළ නඩුව මෙම මාස 14 වන දින යලි කැඳවීමටද එම විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරද්ද ආබ්රු මහතාගේ නිවසේ සේවයට පැමිණි මෙහෙකාරියකට ඒ මහතා විසින් ගිනි අවි මිටෙන් පහර දී තුවාල කළයි එම මෙහෙකාරිය විසින් ගල්කිස්ස පොලිසියට පසුගියදා පැමිණිලි කර තිබුණා. මේ පිළිබඳ අදාළ විනිසුරුවරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය පසුගිය දිනවල ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර ඊයේ එම විනිසුරුවරයා නීතිඥයින් මාර්ගයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට බාර වුණා. එසේ වුවද ඔහු පසුව ඇප මත නිදහස් කෙරුණා. මෙම සිද්ධිය ගැන කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලටගෙන අදාළ නඩුව මේ මාස 14 වනදා කැඳවන ලෙසට නියෝග කර ඇතැයි සඳහන්. මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අගෝස්තු 5-6 යන දිනවල සිදු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. ගුරුවරුන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අගෝස්තු 3 වනදා අමතර දිනයක් ලෙස ලබා දී තිබෙනවා. ලියාපදිංචි දේශපාලන පක්ෂ 4ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් ඉදිරි මහමැතිවරණය සඳහා මේ වන විට නාම යෝජනා බාර දී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යාපනය, වන්නි සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට දේශපාලන පක්ෂ එක බැගින් නාම යෝජනා බාර දී ඇති බවයි. දිගමඩුල්ල දිස්ත්‍රික්කයට එක් දේශපාලන පක්ෂයක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා බාර දී තිබෙනවා. මෙම මහමැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 61ක්. ඊයේ දිනේ පමණක් ස්වාධීන කණ්ඩායම් 22ක් ඇප මුදල් තැන්පත් කළා. වැඩිම ස්වාධීන කණ්ඩායම් ගණනක් ඇප මුදල් තැන්පත් කර තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සඳහායි. එම සංඛ්‍යාව 8ක්. ඊට අමතරව කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සඳහා ස්වාධීන කණ්ඩායම් 6 බැගින් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. 2010 මහමැතිවරණයේදී තරඟ කළ මුළු ස්වාධීන කණ්ඩායම් ගණන 300කට අධිකයි. ඇප මුදල් නැවත ලබා ගැනීම සඳහා වූ අවම ඡන්ද සංඛ්‍යාව හෝ ලබා ගැනීමට එම කිසිදු ස්වාධීන කණ්ඩායමක් සමත් වූයේ නැහැ. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටා ඇති මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයේද පැමිණිලි කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. එම කාර්යාලය පවසන්නේ මහලේකම් කාර්යාලයට පැමිණිලි කරන සෑම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන්ම අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වාර්තා වීම අනිවාර්ය බවයි. එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අදාළ පොලිස් ස්ථාන වෙතද ඍජුව පැමිණිලි ඉදිරිපත් වීම ප්‍රයෝජනවත් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත හා දිස්ත්‍රික් පැමිණිලි මධ්‍යස්ථාන වෙත දුරකථන මගින් සිදු කරන පැමිණිලි ෆැක්ස් මගින් සවිස්තරාත්මකව වීමට ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ඊයේ දිනේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 77ක් ලැබී තිබූ බව එම කාර්යාලය සඳහන් කළා. කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. ජාතියේ මිතුදමින් රට ජයග්‍රහණය කරා රැගෙන යා යුතු බව ජනපති කියයි. අධ්‍යාපනීය දේශපාලනීකරණය වී ඇති බවට ඇමති තලතාගෙන් ප්‍රකාශයක්. විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය බැහැර කර මිත්‍රත්වයෙන් රට ජයග්‍රහණය කරා ගෙන යාමට සියලු දෙනා කැප වී කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේ පැවති ජාතික ඉෆ්තාර් උත්සවය අමතමින්. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ රටේ සියලු ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ගොඩනංවමින් සාමූහිකත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීමේ වැඩපිළිවෙලේදී මෙවැනි ආගමික උත්සව සියලු දෙනා එක්ව සැමරීම වැදගත් බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය ඒ.එච්.එම්. ෆෞසි මහතා ඇතුළු මැතිවරණ සහ තානාපතිවරුන් පිරිසක්ද මුළු දිවයිනම නියෝජනය වන පරිදි ඉස්ලාමීය බැතිමතුන් පිරිසක්ද අදාළ අවස්ථාවට සහභාගී වී සිටියා. විශේෂයෙන්ම ජනාධිපති මන්දිරයට තමුන්නාන්සලා සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් මා ආරාධනා කළේ මේ උතුම් වැඩසටහන අගය කරමින් තමුන්නාන්සලා අපි සියලු දෙනාම එක්ව ඉතා සැබෑ ලෙස මිනිසුන් තුල තිබෙන යහපත් මිනිස්කම ඉස්මතු කරමින් සමගිය, සහෝදරත්වය, මිත්‍රශීලී භාවය සමග අප සෑම කෙනෙක්ම වඩා මිනිසුන් ලෙස එකට එකතු වීමේ වැදගත්කම නිසායි. මේ කාල සීමාව තුල අපි දන්නවා ඉස්ලාමීය බැතිමතුන්, මුස්ලිම් බැතිමතුන් අදිෂ්ඨාන කරගනු ලබනවා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ද්වේෂය,
කුහකකම මේ සියල්ල තමන්ගේ සිත්වලින් අයින් කරලා සමාජය තුළ ජීවත් වන සියලුම මිනිසුන්ටත් සියලුම සත්වයින්ට කරුණාව, දයාව, ආදරය, මෛත්‍රිය, මනුස්සකම තමන්ගේ හිත්වලින් පෙන්විය යුතුයි කියන එක. ශ්‍රී ලංකාවට පත්වා නව රාජ්‍යතාන්ත්‍රිකයින් 5 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අක්තපත්‍ර බහර දී තිබෙනවා. ශ්‍රී ලංකාවට අලුතින් පත් කෙරුණු ජපාන තානාපතිවරයා සහ මහ කුමසාරිස්වරු 9 දෙනෙකු මෙලෙස සිය අක්තපත්‍ර ජනාධිපතිවරයා වෙත බහර දෙනු ලැබුවා. කෙන්යාව, ගානා, සිංගප්පූරුව සහ සීෂෙල්ස් යන රාජ්‍යවල මහ කුමසාරිස්වරුන්ද මෙහිදී ජනාධිපතිවරයාට අක්තපත්‍ර බහර දෙනු ලැබුවා. ආචාර්ය තුෂාර කුරේරා මහතා මෙවර 2015 වසරේ පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් අද නාම යෝජනා අත්සන් කරනු ලැබුවා. ඒ අනුව ඒ මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා මෙවර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මහා මැතිවරණයට තරඟ වැදීමට නියමිතයි. ඒ මහතා නාම යෝජනා අත්සන් තබනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ආසනයේ ආසන සංවිධායකවරයා ලෙසද ඒ මහතා කටයුතු කරනු ලබනවා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නාම යෝජනා බාර දීම ලබන 11 වෙනිදා සිදු කිරීමට නියමිතයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉදිරියේදී තමන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී මාධ්‍ය අමතමින් ආචාර්ය තුෂාර කුරේරා මහතා අදහස් පළ කරනු ලැබුවා. අද දිනේ තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම අපේක්ෂකයින්ගේ නාම යෝජනා පත්‍ර අත්සන් කරා. ඉතින් මම හිතනවා මේ වෙනකොට අපි 21 දෙනෙක් සහභාගී වෙනවා. ඒ අතර විශේෂ කාරණාවක් විදිහට අපිට දැනුම් දෙන්න පුළුවන් අපගේ පක්ෂයේ නායකතුමාගේ බිරිඳ, එහෙම නැත්නම් අපගේ පක්ෂයේ නායිකාව විදිහට කටයුතු කරන අනෝමා ෆොන්සේකා මැතිණිය ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කරන්නට තීරණය කරලා තියෙනවා. මම හිතන්නේ ඒක අපිට ඉතාම ශක්තියක්. ඒ නායකත්වයේ යටතේ අපගේ කණ්ඩායම 2015 මහා මැතිවරණයේ සඳහා පාර්ලිමේන්තු මැතිවරණයේ සඳහා තරඟ කරන්නට අපි මේ වෙනකොට සියල්ල සූදානම් කරලා අද දිනේ අපි නාම යෝජනා පත්‍ර සියලු දෙනා අත්සන් කෙරුවා. ඇත්තෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා කරද්දී හරිම ආందోලනාත්මකයි. ඒ කියන්නේ විවිධ මත දරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අවිනිශ්චිතභාවය තමයි දැනට තියෙන්නේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විදිහට අපි එක තීරණයක ඉන්නවා. ඇත්තෙම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තෝරගන්නට ප්‍රධානම හේතුව තියෙන්නේ අපි පාට දේශපාලනය දැක්කා. කොළ, කහ, රතු, නිල් කියන ඔය විවිධ පක්ෂවලින් ඉදිරිපත් වෙච්ච අය අපිට නිදහස ලැබුණු දා සිට අපේ ඡන්දේ පාවිච්චි කරන්න ගත්ත දා සිට මේ බලය ලබාගත්තු කිසිම දේශපාලන පක්ෂයක් රටට නිසි සේවය සහ ගෞරවය ලබා දීලා නැහැ කියලා මතයේ ඉන්නවා. ඒක කරන්නට පුළුවන් එකම නායකයා අපි විශ්වාස කරනවා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා කියලා. එතුමාගේ නායකත්වයේ යටතේ තමයි මේ ගමන යන්නට තීරණය කරේ. මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගනිමින්ද ආචාර්ය තුෂාර කුරේරා මහතා මෙසේ අදහස් පළ කළා. ඇත්තටම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දෙන්න තියෙන පණිවිඩය අපිට මතකයි. අපි 2005 වසරේ ඉඳලා 2009 වසර වෙනකන් අපි සටන් කරා. ඒ මොකද්ද? අපේ රටේ තිබ්බ බෙදුම්වාදී ත්‍රස්තවාදයට. ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ අපි මුලින් උපුටා දමන්නට, එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නවතා දමන්නට ශක්තිමත් නායකත්වයක් අපිට යුද්ධමය වශයෙන් ඒ ජයග්‍රහණය ලබන්නට ඒ ශක්තිමත් නායකත්වය ලබා දුන්නා. ඒ ලබා දුන්න නායකතුමන්ට විදේශගත ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාම එකතු වෙලා තමයි සහයෝගය දුන්නේ. ඒ නිසා තමයි ජාත්‍යන්තර වශයෙන් අපිට LTT පරාජය කරන්නට හැකි වුණේ. මේ වන විටත් LTT සංවිධානයේ ජාත්‍යන්තරයේ තහනම් සංවිධානයක් බවට පත් කරගන්න තියාගන්න හැකි වුණේ මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ශක්තියෙන්. ඉතින් ඒ නිසා මම විදේශගත ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ අපි නිසි සුදුසු තැනදී නිසි පියවර ගත්තා වගේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඔබගේ සියලුම නෑදෑ හිතවතුන්ට, ඔබගේ පවුලේ ඥාතීන්, තමන්ගේ පවුලේ සමාජිකයන් සියලු දෙනා දැනුවත් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත් සමග මේ රට ආර්ථික යුද්ධයෙන් ජය ගන්නට ඒ අවශ්‍ය අඩිතාලම සකස් කරලා දෙන්න කියලා. මහමැතිවරණයේ පැවැත්වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 30ක කාලයක්. මේ වන විට මැතිවරණ වේදිකාවලින් ඇසෙන කතා බහද දිනෙන් දින උණුසුම් වෙමින් පවතිනවා. මේ ඒ පිළිබඳ විමසා බැලෙන 2015 මැතිවරණ වේදිකාව විශේෂාංගයයි. අලියා කුලප්පු කරන්න එපා කියලා අපි කියන්න කැමතියි. එහෙනම් කොම්පැනියට තීන්දුව කරන්න බෑ හිමිකරුවන් වැඩි දෙනෙක්ගේ තීන්දුව ගන්නේ නැතු. සත්තුවත් ඒ පාර්ලිමේන්තුවේ තියෙන වෙනස රටේ ජනතාවට තේරුම් ගන්න ඕන. පාර්ලිමේන්තුව විසිරුවා හැදියන් පස්සේ ඉතුරු වෙලා ඉන්නේ කතානායකතුමයි
විපක්ෂ නායකතුමයි අගමැතිවරයා විතරයි. අනික ඔක්කොම ඉවර කරාන් පස්සේ එයාට අයිතියක් නැහැ ඒ ගැන කතා කරන්න. මෙතෙන්ට පැමිණිලා ප්‍රකාශයක් කළා කෝප් එකේ සභාපති හැටියට ලියවීමේ වාර්තාවක් කියලා ඉදිරිපත් කරන එක සම්පූර්ණයෙන්ම වැරදි. කෝටි 5400ක මංකොල්ලයක් ආපු විතරක් නෙවෙයි විරුද්ධ දේශපාලන මත දරන දේශපාලඥයි හිරේ විලංගුවේ දාලා විදේශ මුදල් වංචා කරලා දූෂිතයන්ගේ නඩු ඉවත් කරලා පෙන්වලා දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ තරම මේ දින 100 ඇතුළත වැඩි අපට එක්සත් ජාතික පක්ෂය ගැන අමතක වෙලා තිබුණු අතීතය නැවත මතක් කරලා දීලා තියෙනවා. ආයේ රාජපක්ෂ මහත්තයාට අගමැති වෙන්න පුළුවන්ද? පුළුවන්. හිතන්නවත් එපා. ජනාධිපතිකම තියාගෙන, ඇමතිවරු ටික තියාගෙන, මහා ඇමතිවරු තියාගෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තියාගෙන, නගර සභා සභාපතිවරු ටික තියාගෙන, නාගරික මන්ත්‍රීවරු ටික තියාගෙන, ප්‍රාදේශ සභාවේ සභාපතිවරු ටික තියාගෙන, සමෘද්ධි නියාමක නිලධාරි මහත්තයක් තියාගෙන, පොලිසිය යොදවගෙන, සියලු මාධ්‍ය යොදවගෙන, සල්ලි කන්ටේනර් ගණන් වියදම් කරමින් ලංකාවේ පළවෙනි වතාවට හමුදාව යොදාගෙන පරාද වෙච්ච මහින්ද ආයේ දිනයිද සහාතික කරනවා ලංකා දේශපාලනයේ යලි නායකත්වයක් අත්පත් කරගන්න රාජපක්ෂකට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සහාතික කරනවා. සහාතික ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. ඉඩකඩ ලබා නොදිය යුතුයි. දැන් මේ තුන්වෙනි ගැන තමයි මෛත්‍රී උන්නා මේ දාලා තියෙන්නේ. ඔන්න බලන්න හෙට හරි අනිත් හරි කියයි. මහින්දට නාම යෝජනා දෙනු ලැබේ. එතකොට මොකද කරන්නේ? දැන් ඔය මහින්දයි හොරුරඩේ ඉන්නේ රපුඩේ මොකක්ද එකයි වගේ නේද? මහින්දට සිද්ධ වෙන අයිකෝ පූල් පැටියෙක් වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර තමන් එක්ක හිටපු හොරු අර එකට හිටියන්නේ. උන් අවද කරලා එන්නේ. පුද්ගලයා කවුරුණත් ඒ රජේ ඒ රාජ්‍යයේ පුරවැසි. දැන් තමයි අපි සූදානම් වෙන්නේ මේ මැතිවරණයට 13න් පස්සේ. මොකද මැතිවරණයකදී එහෙම කතා බහට ලක් වෙන ප්‍රධාන මාතෘකාවක් නැත්නම් තමුන්නාන්සලට නිකන් පාළුයි වගේ. එහෙම නොකියුවනම් අපි ඔක එකතු වෙන්නෙත් නැහැ නේද? බෙදෙන්න දෙයක් නැහැ නේ. අපි මහින්ද රාජපක්ෂ මහත්තයා කියන එක්කෙනා මේ ලෝකේ කිසිම දවසක ආණ්ඩුවේ සහ රාජ්‍යයේ නායකයා වෙන්නේ නැත. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට බිඳුවක්වත් බයක් නැත. ඉතත් බයුනේ නැහැ මේ ඵලෙ නැති මිනිහට කොහොමද බය නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතුමා පරාජය කරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වහල්ලු ටික තාමත් වහල්ලු හැටියට ඉන්න කැමති. පෞද්ගලික අමනාපකම් පසෙකලා පක්ෂය රැක ගැනීමට උරදුන් වත්මන් ජනාධිපතිවරයාටත් හිටපු ජනාධිපතිවරයාටත් ස්තුතිය පුද කරන බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වවුනියාව නගරයේ පැවති ජන හමුවකට එක් වෙමින්. අනිකුත් පක්ෂ නායකයින්ට ආදර්ශයක් වෙමින් පක්ෂය වෙනුවෙන් ක්‍රියා කරන මෙම නායකයින් හට බොහෝ පිරිස් මඩගසමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා. කෙසේ වෙතත් මෙම නායකයින් දෙදෙනාගේ එකතුවීම ලංකාවේ අනාගතය යහපත් කිරීමට වැදගත් සාධකයක් බවද චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මේ පක්ෂය ගැන හිතලා ඒ වගේම වමී ව්‍යාපාරය ගැන හිතලා තමන්ගේ පෞද්ගලික අමනාපකම් පැත්තකට දාලා පක්ෂය ආරක්ෂා කරන්න ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳවත් මේ මහා බලවේගය තවදුරටත් ශක්තිමත් කරන්න ඒ නායකයන් දෙදෙනාම විශාල කැපවීමක් කරා. ඒක තාම ආදර්ශමත් කැපවීමක්. ඒ වගේම මේ පිළිබඳව යයන් අයට හිදිලා තියෙනවා. ඒ අනුව මඩ ගහනවා. නමුත් මේ මඩ ගහන අය හිතන්න ඕන පක්ෂ දෙකට කල්ලා දේශපාලන වාසි ලබා ගන්න ලෑස්ති වෙලා හිටපු අය කල්පනා කරන්න ඕන පක්ෂයට ආදරය කරන නායකයෝ දෙන්නේ තමයි එතුමන්ලා කියන්නේ. පක්ෂය තමයි එතුමන්ලාගේ ප්‍රධානම අතුරුකාව. එහෙම නැත්නම් මෙතුමන්ලාගේ ප්‍රධානම දේ හැටියට සලකලා තියෙන පක්ෂය. අධ්‍යාපනය දේශපාලනීකරණය වීම හේතුවෙන් පසුගිය ආණ්ඩු සමයේ පාසල් තුල විනේද පිරිහීමට ලක් වූ බව විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ කඩා වැටුණු අධ්‍යාපන ක්ෂේත්‍රයේ යලි ගොඩනැගීම සඳහා සිය ආණ්ඩුව යටතේ නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන බවයි. ඇඹිලිපිටිය තිබොල් කටිය විද්‍යාලයේ මිස්සක සහන පියස පරිගණක විද්‍යාකාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. පහුගිය කාලය පුරාවටම මේ රටේ අධ්‍යාපනය විනාශ කරා. දේශපාලන හිතවත්කම් නිසා දේශපාලනීකරණය වෙලා මේ පාසල් වලට එහෙම නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රය තුල
ඒ නිසි විදියට සුදුසුකම් ලැබපු අයට අවස්ථාව දෙන්න කටයුතු කරේ නැහැ. ඒකත් බැලුවේ මොකද්ද දේශපාලනය කියන එක. මේ අධ්‍යාපනය කියන දෙයත් එක්ක අපි සෙල්ලම් කරන්නට හොඳ නැහැ. මොකද මේක තමයි රටේ පැවැත්ම. මේක ආණ්ඩුව එන විදියට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න. එක පාසලක එක පහ නැති කරලා තව පාසලක එක 11 කරලා මේ නැති මේ ප්‍රශ්න හදලා දරුවෝ අනාථ වෙනවා. අධ්‍යාපන ක්‍රමය විධිමත් භාවයක් ඇතුව රටකට ලබා දුන්නොත් විතරයි මේ රටේ පැවැත්ම තියෙන්නේ. කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. යුක්‍රේනයේ කැරලිකරුවන්ට අවියායුධ ලබා දුන් බවට චෝදනා ලබා සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නමින් ඉක්ුත් දිනවල නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදන සැක සහිත බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ අදාළ මාධ්‍ය නිවේදන නිකුත් කර ඇත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා යයිද සැකයක් පවතින බවයි. අවස්ථා කීපයකම උදයංග විරතුංග නාමයෙන් මෙවැනි නිවේදන එන නිසා අපි සොයලා බැලුවා මේ නිවේදන කොහෙන්ද එන්නේ කියලා. දැන් අපිට පෙනී ගියේ තමයි මේ නිවේදනයන් මෙම මාධ්‍ය නිවේදනය කියන ශීර්ෂය සහිත මේ ලේඛනය පැමිණෙන්නේ ප්‍රදීප් කුමාර 49@yahoo.com කියන ඊමේල් ලිපිනේ. තවදුරටත් සොයා බැලීමේදී පෙනී ගියා මේ ප්‍රදීප් කුමාර කියලා කියන්නේ බස්නාහිර පළාතේ මහමැති ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ මාධ්‍ය ලේකම්තුමා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මාධ්‍ය නිවේදනත් මෙම ඊමේල් ලිපිනේම හරහා තමයි එන්නේ. ඒක කිසි වරදක් නැහැ. මහමැතිතුමාගේ මාධ්‍ය ලේකම්තුමාට හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් කටයුතු කරන්න කිසිම බාධාවක් නැහැ. ඒ වගේම උදයංග විරතුංග වෙනුවෙන් කටයුතු කරන්න කිසිම බාධාවකුත් නැහැ. ඒ නිසා ප්‍රසන්න රණතුංග ගරු මහමැතිතුමාගේ මාධ්‍ය ලේකම්තුමා එතුමාගේ ඊමේල් පණිවිඩය පාවිච්චි කරලා මේ උද්‍යංග විරතුංගගේ නාමයෙන් වූ මේ ලිපියක් මාධ්‍යවල නිකුත් කිරීම දිහා අපි ප්‍රවේශම් සහගතව බලන්නට අවශ්‍යයි. උදයංග වීරතුංග මහතා නමින් පළමු මාධ්‍ය නිවේදනය නිකුත් කෙරුණේ 1 ජූනි මාස 21 වනදායි. තමන් අතුරුදහන් වෙතයි පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද තමන් තවදුරටත් යුක්‍රේනයේ කිව් නගරයේ ජීවත් වන බවද අදාළ නිවේදනයේ දැක්වුණා. එහි වැඩිදුරටත් සඳහන් වුණේ තමන් යුක්‍රේන කැරලිකරුවන්ට ආයුධ සපයා ඇතැයි පැමිණිල්ලක් හෝ තිබුණේ නම් එවැනි හැකියාවක් තමන්ට නොලැබෙන බවයි. කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මේ සම්බන්ධයෙන්ද අදහස් දැක්වුවා. ඒත් එක්කම මම නැවතත් අහුරු කරනවා. යුක්‍රේන රජය ශ්‍රී ලංකාවේ රජයට මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිලා ඉන්න කාලෙත් ඉන් පසුවත් අවස්ථා දෙකකදී උදයංග වීරතුංග ත්‍රස්තවාදීන්ට යුක්‍රේනය තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන්ට අවි ලබා දීම පිළිබඳව විස්තරාත්මක චෝදනාවක් අපිට එවලා තියෙනවා. ඒ ලේඛනය මම පෞද්ගලිකව දැකලා තියෙනවා. මීට කලින් ගරු අමාත්‍යතුමා මංගල සමරේ මැතිතුමා මේ ලේඛනය මාධ්‍යවලට පෙන්වා හිටියා. ඒ නිසා යුක්‍රේන රජයෙන් පැමිණිල්ලක් නැහැ කියන කාරණය හුදු මනස්ගතයක් පමණයි. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් ලබා ගන්නා බවට පැවසෙන ප්‍රබල වේදනානාශක කරල් 2000ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු වත්තල පමනුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් වයස අවුරුදු 31 සහ 54ක් වන වත්තල සහ කඳපුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. වතු සමාගම් 23කට අයත් තේ කර්මාන්ත ශාලා සියල්ල වසා දමා තිබෙනවා. වතු හාම්පුතුන්ගේ සංගමේ නියෝගයක් අනුව අදාළ කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩලයේද ඉවත් කරගෙන ඇති බවයි දසත ප්‍රවෘත්ති වාර්තාකරු පවසන්නේ. සිය දෛනික වැටුප රුපියල් 10 දක්වා වැඩි කරන්නයි ඉල්ලා සිටිමින් වතු කම්කරුවන් විසින් ආරම්භ කර ඇති සෙමින් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මීට හේතු වී තිබෙනවා. මේ අතර වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා සත්‍යග්‍රහයක් ආරම්භ කළා. එහෙත් එම සත්‍යග්‍රහය తాවකාලිකව නතර කර තිබෙන බවයි දසත ප්‍රවෘත්ති වාර්තාකරු පවසන්නේ. උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතනම් ලබන 24 වනදාට පෙර දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටිනවා. විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන ශාඛාවට ඒ බව දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. සංශෝධිත නව කාලසටහන සමග අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපෑලට යොමු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. අයදුම්කරුවන්ගේ හැඳුනුම්පත් අංකය, විභාග මධ්‍යස්ථාන අංකය සහ අයදුම්කරු අයත් වන විෂය ධාරාව ප්‍රවේශ පත්‍රයේ විශේෂයෙන් ඇතුළත් කර තිබෙනවා. ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුස්කා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ. බ්‍රිතාන්‍යයේ ක්‍රිකට් තරගයක් අතරතුර පන්දුවක් ශරීරයේ වැදීමෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතික තරුණයෙකු මිය ගොස් තිබෙනවා. එරට සරයි ප්‍රදේශයේ පැවති තරගයකට සහභාගී වෙමින් සිටියදී අදාළ තරුණයාගේ පපු ප්‍රදේශයේ පන්දුව වැදී තිබෙනවා. ඒ අනුව වහාම හුගුවනින් රෝහලක් කරාගෙන ගොස් ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙනවා. පනිපේ පැරිස් ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් අදාළ තරගයට සහභාගී වූ මොහු යාපනයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකු බව සඳහන්. විරාමයෙන් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදෙස් පුවත්. ඉදිරි වසර දෙක තුළ හමුදා බලෑනිය 40,000කින් අඩු කිරීමට ඇමරිකාව සූදානම් වනවා. පිරිවැය අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස මෙය සිදුවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඊට අනුව ඇමරිකානු හමුදාවට අනුයුක්තව සේවය කළ සිවිල් සමාජිකයින් 7,000ගේ රැකියාවක් කප්පාදුවට ලක් කර තිබෙනවා. හමුදා සෙබළුන් අඩු කිරීම තුළින් 2017 වසර වන විට ඇමරිකානු හමුදාවේ සමස්ත සමාජිකයින් සංඛ්‍යාව 45,000ක් බවට පත්වනු ඇති. 2012 වසරේදී එරට සමස්ත හමුදා සමාජිකයින් ගණන 57,000ක්. ඒ වන විට ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ දරුණු ගැටුම් පැවතියා. දැන් විදෙස් පුවත් කිහිපයක් කෙටියෙන්. අමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ වියට්නාම කමියුනිස්ට් පක්ෂ නායක අතර හමුවක් සිදුව තිබෙනවා. දෙරටේ නායකයින් අතර මෙවැනි හමුවක් සිදුව ඇත්තේ වසර 20කට පසුවයි. නායකයින් දෙපළ අතර හමුව සිදුවුණේ වොෂින්ටනයේදී. මෙහිදී ජනාධිපති ඔබාමා සඳහන් කළේ රටවල් දෙක අතර අන්‍යෝන්‍ය සහජීවනයට මෙය වැදගත් වන බවයි. වියට්නාම යුද්ධය නිමවීමේ 40 වන සංවත්සරයද මේ මාසයට යෙදී තිබෙනවා. සිය බැංකු ගිණුම්වල නීත්‍යානුකූල බව ඔප්පු කරන්නයි මැලේසියානු අග්‍රාමාත්‍යවරයාට අභියෝගයක් එල්ල වී තිබෙනවා. මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට මේ අභියෝගය එල්ල කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් විසින්. මේ අතර මැලේසියානු කාර්යබලකාය විසින් බැංකු ගිණුම් 6ක් අත්හිටුවා තිබෙනවා. ඒ මැලේසියානු අග්‍රාමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනා පදනම් කරගෙනයි. එම චෝදනාවන්ට අනුව අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට අමරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලැබී තිබෙනවා. නෙදර්ලන්තයේ ටියුලිප් මල් වගාකරුවන්ට මේ කාල සීමාව ඉතා කාර්යබහුලයි. ඒ ලොවනන් දෙසින් ටියුලිප් මල් වලට ඉල්ලුම් ලැබෙමින් පැවතීමයි. ටියුලිප් මල් කවදත් නෙදර්ලන්ත වගාකරුවන්ගේ ආඩම්බරයටත් අභිමානයටත් හේතු වී තිබෙනවා. ඒ මේ මල් අපනයනය කිරීමෙන් නෙදර්ලන්තයට විශාල විදේශ විනිමයක් උපයාගත හැකි නිසා. සාමාන්‍යයෙන් කොලොම්බියාවේ හෝ කෙන්යාවේ හෝ ඇමරිකාවේ මේ මල් වගා කිරීම වඩා පිරිමැසුම්දායක බවයි වාර්තා වන්නේ. ණයහිමියන්ට පළදායී යෝජනා ඉදිරිපත් කිරීමට ග්‍රීසියට හෙට දක්වා කල් ලැබී තිබෙනවා. යුරෝ කලාපය විසින් සිදු කළ මේ දැනුම් දීමට අනුව ලබන ඉරිදා යුරෝපා සංගමයේ සමුළුවක් පැවැත්වීමට නියමිතයි. යුරෝපා කවුන්සිලේ සභාපති ඩොනල්ඩ් ටස්ක් ප්‍රකාශ කළේ යුරෝ කලාපය මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි. ණයහිමිකරුවන් වෙත සාර්ථක යෝජනා ඉදිරිපත් කරන්නයි යුරෝ කලාපය ග්‍රීසියට දැනුම් දුන්නා. ඒ වෙනුවෙන් ඊයේ හදිසි සාකච්ඡාවක් කැඳවා තිබුණා. යුරෝ කලාපයේ දැනුම් දීමට අනුව ග්‍රීසිය විසින් ඉදිරිපත් කරනු ලබන නව යෝජනා පිළිබඳව යුරෝපා සංගම් සමුළුවේදී ලබන ඉරිදා සාකච්ඡාවට ගැනෙනු ඇති. මිහිතලයේ සුරකීමට ගෝලීය වශයෙන් යුක්ති සහගත ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ශුද්ධෝතම පළමු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එය මානව හිමිකම් මත සිදුවිය යුතු බවයි. පාප් වහන්සේ මේ බව සඳහන් කළේ ඉක්වදෝරයේ පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින්. ඊට මිලියනයකට අධික ජනකායක් සහභාගී වුණා. මිහිතලයේ යහපත් දේ සියලු ලෝවැසියන්ට අයත් බව උන්වහන්සේ මෙහිදී සිහිපත් කළා. පාප් වහන්සේගේ දකුණු ඇමරිකානු සංචාරයේ මීළඟ අදියර වන්නේ බොලිවියාවයි. විරාමයෙන් අනතුරුව ක්‍රීඩා පුවත් සමගින් හමුවෙමු. විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටේට පිවිසීමේ තීරණාත්මක තරඟයට සහභාගී වූ විලියම් සොයුරියන්ගේ වැඩිමල් සොහොයුරිය වන වීනස් පරදවා නැගිනිය සෙරීනා ජයගත්තා. එහෙත් ජයග්‍රහණයේ සැමරුමක් නොපැවැත්විනි. ඔහු එකිනෙකා සිප වැළඳගත්තා. අනතුරුව නැගිනිය සිය වැඩිමහල් සොයුරියගේ කනට කොඳුරා යමක් පැවසීමේ අවස්ථාව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. වසරේ වඩාත්ම සංවේදී ටෙනිස් තරඟයෙන් සෙරීනා සිය වැඩිමහල් සොයුරිය වන වීනස් ලකුණු 6-4 සහ
6ට 3ක් ලෙස තරඟවට 2-0කින් පරාජයට පත්කිරීමෙන් පසුව දක්නට ලැබුණේ එවැනි සිදුවීමකි. මෙම තරඟය ලන්ඩනයේ විම්බල්ඩන් ටෙනිස් සංකීර්ණයේ මධ්‍යම පිටියේදී පැවැත්වුණා. එය විම්බල්ඩන් ශූරතාවලියේ අතිශය වැදගත් තරඟයක් වුවත් මේ දෙසොයුරියන්ට නම් එය පවුලේ තරඟයක් බඳු වුණා. එකිනෙකාට ඇති අසීමිත ගෞරවය විදහා දක්වමින් තරඟයෙන් පසුව දෙදෙනා පිටියෙන් නික්ම යද්දී රැස්ව සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් දෙදෙනාටම ප්‍රීතිඝෝෂා නගනු ලැබුවා. සෙරීනා විම්බල්ඩන් තරඟයකදී සිය සොයුරිය පරාජය කළේ වසර 6කට පසුවයි. ඒ සඳහා ඇය වැඩි කාලයක් මිඩංගු නොකළ අතර තරඟයේ පැයකුත් මිනිත්තු 8කින් තරඟයේ නිමාවට පත් වුණා. විලියම් සොයුරියන් අතර මෙතෙක් ටෙනිස් පිටියේ පැවති තරඟ 26කින් සෙරීනා තරඟ 15ක් ජයගෙන තිබෙනවා. විරාමයෙන් අනතුරුව විදේශ විනිමය අනුපාතය බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද ප්‍රකාශිත විදේශ විනිමය අනුපාතය දැන් ඒ සමගින් අදර නියමිත දසත ප්‍රධාන පුවත් සාර සංග්‍රහය මින් නිමාවට පත්වනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ ඔබට ජයශ්‍රී.